අනික ඔක්කොම කෙමිස්ට්‍රි සර්ලා අඟහරුවාද උදේ දැම්මොත් ඉස්කෝලේ යන්න එකෙක්වත් නැහනේ. ඒතර ඉස්කෝලේ ටීචර්ලා ගෙදරට බරබරේ දානවනේ. කරන්න දෙයක් නැහැ. ඉස්කෝලේ ටීචර් ලොකු ටෝක්ස් දෙනවනේ දැන් මේ දවස්වල. ඒගොල්ලෝ සිලබස් ඉවර කරා. අරවා මේවා ඒක විභාගෙ තියන්න උන අගෝස්තු වල. එහෙම කිව්වේ නැත්තම් ඊට වඩා අපිට සංවේදීව බලන්න තිබ්බ ඒගොල්ලෝ ගැන. දැන් නම් බලන්නේ නැහැ. මොකෙක් හරි එක ඇහුවොත් එහෙම ඉස්කෝලේ යන්නත් ප්‍රයිවට් විභාගෙ දාන්නල මම නම් ප්‍රසිද්ධියම කියනවා ප්‍රයිවට් දාපන් ඉස්කෝලේ යන්න එපා කියලා. ඒ කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ තමයි තත්තර පාර කපා ගත්තේ. ඔය 26 ළමයිගේ 13 වසරේ අන්තිම ටර්ම් එක දවස් 9යි තියෙන්නේ. ටර්ම් එක දවස් 9යි. ඒක ටර්ම් තුනම තිබ්බලු. දවස් 9ක වාරයක් තියලා කියනවා ටර්ම් එක තිබ්බලු. 7 වෙනිදා වෙනකන් ඉස්කෝලේ. අගෝස්තු 7 දක්වා ඉස්කෝලේ තියෙනවා. 8යි 9යි සෙන්සුරාදාදා සඳ විභාගය. එහෙනම් දැන් සාමාන්‍ය ටියුෂන් වලට නීතියක් තියෙනවා විභාගය පැවැත්වෙන දවස්වල දින 5කට කලින් පන්ති නවත්තන්න ඕනේ. දින 5ක් සතියක්ද දින 5ක් කියමුකෝ අපි. ඒක 10 වෙනිදා විභාගය තියෙනවා නම් 5 වෙනිදා තමයි පන්ති කරන්න පුළුවන් අන්තිම දවස. ඒගොල්ලෝ ඉස්කෝලේ තියෙනවා 7 වෙනිදා දක්වා. ඒක හරි කියලාත් කියනවා ඒගොල්ලෝ. මම කියන්නේ පාසල් වල ගුරුවරු මේකට විරුද්ධව කතා කරන්න ඕනේ මේ වෙලාවේ. මේ ළමයින්ට හම්බෙලා තියෙන වෙලාව මදි කියලා. ලොරි ටෝක් දීලා හරියන්නේ නැහැ. ළමයි ඉස්කෝලේ ආවේ නැහැ කියලා ළමයි ඉස්කෝලේ ආවේ නැත්නම් ඒගොල්ලන්ට උගන්වන්න බැරි හින්දා. ඒක ඇත්තරයි. නෑ ඉස්කෝලේ නොමිලේ උගන්වනවා. අපි සල්ලි අරන් උගන්වනවා. ඒක ළමයෙක් නොමිලේ උගන්වන එකට නොගිහින් සල්ලි දීලා අපි ළඟට එනවා. මොකද ඒකේ තේරුම? ඒගොල්ලන්ට උගන්වන්න බෑ. සරලව විතරයිනේ.